චාව් ළමයි චාව්. අද මෙතන තමයි පාඩම කරන්න යන්නේ. බලන්න අද ලෙඩ ගැන කතා කරන්න යන්නේ. මම ඔයාලට කිව්වා අවේරේ උදව්වට අරගෙන ලෙඩ ගැන කතා කරනවා කියලානේ. අවේරේ වගේම ෆාරේ උදව්වටත් ගන්න. ඒ වගේම තව අල්ලු අල්ලා දාලා මේ වැඩේ කරගන්නත් පුළුවන්. හරි බලමු අපි එකින් එක කරමු. අද අවේරේ ගන්නෙ. ඊට කලින් බලන්න මෙතන ලියලා තියෙනවා මං කොමේ පේනවනේ කොමේ ස්ථායි කොමස්ථායි කොමස්ථායි කුළුපගෝ යාළු මිත්‍රකමට කතා කරන සින්ජුර කෙනෙක් වෙන්න පුළුවන් සින්ජුර කෙනෙක් වෙන්න පුළුවන් යාළුවෙක් වෙන්න පුළුවන් ඕන කෙනෙක්ගෙන් කුළුපගෝ මිත්‍රකමට කතා මිත්‍රශීලීව කතා කරන අයත් එක්ක අපිට කොමස්ථායි කියලා ප්‍රශ්න කරන්න පුළුවන්. සැප දුක් කෙසේද? ගරුත්වයක් දෙන කෙනෙකුට කොමස්ථා ඔබේ සැප දුක් කෙසේද? අතන නුඹේ සැප දුක් කියන අදහස තමයි ගන්නෙ. කොමස්ථායි කොමස්ථා කියද්දී ඔබේ සැප දුක් කෙසේද? sto bene යම් කෙනෙක් sto bene කිව්වොත් අසනීපයක් නැහැ කියන එක. හොඳින් ඉන්නවා. sto කියන්නේ ඉන්නවා. bene හොඳින් අර උඩ එකක් බලන්න ස්ථායි ස්ථා කියන එකත් ස්ථාරේ ක්‍රියාපදේ කරලා තමයි ඔය කරලා තියෙන්නේ. මම මේක ගන්නවා ජෙනින්දී පාඩමට වැදගත් වෙනවා. ඉන්නවා කියන එක. කොමස්ථායි කොමස්ථා සැප දුක් කෙසේද කියන අදහස ගන්නත් නිවැරදි තේරුම තමයි ඉන්නේ කොහොමද කියන එක. නමුත් කොමස්ථායි කොමස්ථා කියන්නේ සැප දුක් කෙසේද කියන එක තමයි ගන්න තියෙන්නේ. හරි. sto bene හොඳින් ඉන්නවා. හොඳින් ඉන්නවා කියදී ප්‍රශ්නයක් නැහැ. නේ මේ ලෙඩ ගැන කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. sto bene. මෙන්න මෙතනදි බලන්න sto male. ඒත් එක දින sto male. sto male ඉන්නවා අසනීපෙන් කියන එක නෙවෙයි sto male ඉන්නේ අසනීපෙන් කියන එක ගන්න මාල sto male අසනීපෙන් කියන එක ගන්න. non sto bene හොඳින් නෙමෙයි ඉන්නේ. sto male කියන එක non sto bene කියන එක මේ දෙක ගත්තොත් එකම අදහස ගන්නෙ හොඳින් නෙමෙයි කියන එක. එතනදී තේරුම් ගන්න ඕනේ ඉන්නේ හොඳින් නෙමෙයි කියන එක. අසනීපයක් තියෙන්නත් පුළුවන් වෙන යම් කරුණක් ගැන කල්පනා කරමින් ඉන්නත් පුළුවන්. ඒ කියන්නේ වෙන මොකක් හරි ප්‍රශ්නයක් ගැන. හරි sto ඉන්නවා male හොඳින් නෙමෙයි non sto bene මම හොඳින් නෙමෙයි. ඇයි කියලා ප්‍රශ්න කරන්න පුළුවන්. perché che cos'hai මොනවද නුඹට තියෙන්නේ ඇයි මොකද්ද? මොකද්ද කාරණාව කියන වගේ තමයි මෙතනදී අපිට che cos'hai මොනවද නුඹට තියෙන්නේ? නුඹට තියෙන්නේ මොකද්ද කියන එක තමයි අදහස් කරන්නේ. නමුත් එතනදී ප්‍රශ්නෙට අසනීපෙන් ඉන්නවා කියන්නේ non sto bene කියන එක sto male කියන එක දැන් කියද්දී che cos'hai කියලා මොනවද තියෙන්නේ කියලා ඊට පස්සේ තමයි යාට තියෙන ලෙඩේ කියන්නත් පුළුවන් අසනීපය ගැන. එහෙම නැත්නම් මොකක් හරි කරුණක් තියෙනවනේ ඒක කියන්නත් පුළුවන්. එමළ අනිත් එක mi sento male ඔන්න ඔතන තමයි මට දැනෙනවා mi sento male මට දැනෙනවා මං අසනීපෙන් වගේ. male අසනීපයක් තියෙන. mi sento male non mi sento bene මං හොඳින් නෙමෙයි කියලා මට දැනෙනවා. mi sento මටයි දැනෙන්නේ sentirsi කියන ක්‍රියාපදේ අරන් තියෙන එතන. රිෆ්ලෙක්සිව් ක්‍රියාපදයක් mi sento මට දැනෙනවා male අසනීපෙන්. non mi sento bene හොඳින් නෙමෙයි කියලා මට දැනෙනවා. එතනදිත් che cos'hai කියලා ප්‍රශ්න කරනවා. එතනදී තියෙන ලෙඩ ගැන කියන්න පුළුවන්. ඒ ලෙඩ ගැන කතා කරන තමයි අපි ගත්තේ. කෙලිම ડોක්ටර් කෙනෙක් ගාවට ගියන අපිට ඔළුව රිදිල්ල, බඩ රිදිල්ල ඕනම දෙයක් තියෙනවා. අපිට කෙලිම මේ තියෙන ලෙඩේ අපිට කියන්න පුළුවන්, පෙන්නලා කියන්න පුළුවන්. ඒක එකක් මෙන්න මේ ටිකත් ඔළුවට ගන්න. හරි අපි යමු වෙන පාඩමට. Ciao. අවේරේ. ඔයාලට මතක ඇති ගිය සතියේ අපි චෙච්චස් වල පාඩම කරා. එසේට පාඩම. එතන මම කිව්වා අවේරේ උදව්වට අරගෙන ලෙඩ රෝග ප්‍රකාශ කරන පාඩම අද කරමු කියලා. ලෙඩ රෝග කියන්නේ ඔයාලට මතක ඇති අවේරේ උදව්වට අරගෙන මම මේ අවේරේ කියන්නේ මොකක්ද කියලා තේරුම් කරලා දුන්නා. ඒ දීපේලාවේ ඔයාලට මම තේරුම් කරා ක්‍රියාපදවල අතීතේ මෙයා උදව්වට ගන්නවා කියලා. අවේරේ ක්‍රියාපදවල අතීතයට මෙයා උදව්වට ගන්නවා කියලා කිව්වා. ඕ මංජාතෝ පරලාතෝ කාන්තාතෝ මම කෑවා මම
ඕ මංජාතු මම කෑවා. ඕ පරලාතු මම කතා කරුවා. මෙන්න මෙයාව දාලා තමයි කියන්නේ. මෙයාලා කෑවා බිව්වා. අවේරේ ක්‍රියාපද වලට විතරයි යා. එසරේ ක්‍රියාපද වලට මේ එසරේ භාවිත කරන්නේ. ඒතර අවේරේ ක්‍රියාපද වලට මෙයාව භාවිත කරනවා කියලා කිව්වා. ඒක අපි ඒ පාඩම අපි කරා. අතීතේ ක්‍රියාපද වල අතීතේ කරා. බල්ලෙක් ඉන්නවා පූසෙක් ඉන්නවා කියලා කිව්වා. මතකද? ඕවුන් කානේ මට බල්ලෙක් ඉන්නවා. ඕවුන් ගාත්තෝ මට පූසෙක් ඉන්නවා. ඕවුන කාසා මට ගයක් තියෙනවා. තියෙන දේවල් ඉන්න දේවල් සතුව තියෙන දේවල් මෙන්න මෙයාගේ කියන්න පුළුවන් කියලා කිව්වා. ඒවත් කරා. හරි? වයස ප්‍රකාශ කරන්න පුළුවන් මෙයාගේ. හා? මේ වයස ප්‍රකාශ කරන්නේ මේකෙන්. අවේරේ. දරුවෝ ඉන්න බව කියන්න පුළුවන්. හැඟීම් දැනීම් ප්‍රකාශ කරන්න. ඕ ෆ්‍රෙඩ්දෝ කාල්දෝ හා? මෙන්න මෙයාගෙන් කියන්නේ. ඒ වගේම ලෙඩ රෝග කියන්න පුළුවන් කියලා කිව්වා. එතනදී මම තේරුම් කරා ලෙඩ රෝග කියන්නත් පුළුවන් කියලා. අද ඒ පාඩම ලෙඩ රෝග කියන්න යන්නේ ලෙඩ ගැන කතා කරන්න යන්නේ. හරි. හරි අපි ඒ පාඩම කරමු. හරි. අවේරේ අලුත් ළමෙක් නම් අවේරේ යමක් සතුව තියෙනවා. සතුව තිබීමට කෙනෙක් සතුව යම් දෙයක් තියෙනවා නම් මෙන්න මෙයාගෙන් තමයි කියන්නේ. හරි. ඊයෝ ඕ මට අයිති වෙන කොටස මන්ට මේ අලුත් ළමෙක්ට මේක බලනවා අලුත් කෙනෙක් බලනවා නම් මෙන්න මෙයාට මේක වැදගත් වෙනවා. මේ හරි ඊයෝ මෙන්න මෙතන ඉන්නේ පුද්ගලයා කරන පුද්ගලයා ටික දෙනවා. ඊයෝ මම මට අයිති වෙන්නේ ඕ එච් අකුර શબ્ද කරන්නේ ලියද්දි එච් අකුර શબ્ද කර එච් අකුර ලියන්නම ඕන. શબ્ද කරද්දි ඕ අකුර විතරයි දාන්නේ. මෙන්න මෙයාව දාන්නේ. මේක දාන්න පුළුවන්. මෙන්න මේ ටික දාන්න. හරි. ඊයෝ මම ඕ මටයි තියෙන්නේ. තු ආයි නුඹටයි තියෙන්නේ. ලුයි ඔහු ඌට තියෙනවා. ලෙයි ඇය මෙන්න ලුයි කියන තැන පිරිමි කෙනෙක්ගේ නමක් දාන්න පුළුවන්. ලෙයි ඇය ගෑනු කෙනෙක්ගේ නමක් දාන්නත් පුළුවන්. මේ ලෙයි ඇවිල්ලා ඔබ ඉදිරි පිටේ ඉන්නවනම් පිරිමි කෙනෙක් වෙන්නත් පුළුවන්. ගෑනු කෙනෙක් වෙන්නත් පුළුවන්. ගරුත්වය දෙන පුද්ගලෙක්. හරි? නොයි අපි අභ්‍යාම අපි සතුව තිබෙනවා. මෙයාව දානවා කියන්නේ යමක් සතුව තිබෙනවා. මොනවාරේ කමන්නේ තියෙනවා. මා සතුව. නොයි අභ්‍යාම වොයි අවේතේ නුඹලා සතුව තිබෙනවා. එහෙම නැත්නම් ඔයාලා සතුව තිබෙනවා. මෙතනදී ගරුත්වය දෙන දෙන්නෙක් හිටියත් ගරුත්වය දෙන කෙනෙකුට කියන්නේ වොයිමයි. මෙතනදී තමයි ටික පරිස්සම් වෙන්න ඕනේ. ලේ කියන්නේ ඔබ පිරිමි කෙනෙක් වෙන්නත් පුළුවන්, ගෑනු කෙනෙක් වෙන්නත් පුළුවන්. හරි? මෙතන වොයි නුඹලා නැත්නම් ඔයාලා ලෝරෝ ආන්න එච් අකුර શબ્ද කරන්නේ ආන්න ඔවුන් සතුව තිබෙනවා. දෙන්නෙකුට වැඩි වෙන්න ඕන ලෝරෝ ඒගොල්ලෝ ඒ අය ඔවුන්ට සතුව තිබෙනවා. මේ ලෙඩ තියෙන්නේ. හරි මෙතනදී ලෙඩ. අර මං කලින් කරපුවා තිබෙනවා ඉන්නවා ඒවටත් මෙයාලව ගන්න පුළුවන්. ඒවා මං හිතනවා ඔයාලා මේක බලන අය ඒ පාඩම බලන්න ඇති කියලා මම විශ්වාස කරනවා. හරි. බලපන් නැති කෙනෙක් ඉන්නවනම් මේ අවේරේ කියන්නේ මොකක්ද කියලා මේ අවේරේ පාඩම් ටික බලන්න. වැදගත්ම දේ. ඒ වගේම එස්සරේ පාඩම් ටිකත් බලන්න. අපි අද දැන් එස්සරේ අවේරේ තමයි කරමින් යන්නේ. කරමින් යන්නේ එස්සරේ සාවේරේ. ලබන සතියේ ලස්සන පාඩමක් කරමු. ජෙරුන්දිය කියන පාඩම ලස්සන පාඩමක් කරමින් ඉන්නවා. කමින් ඉන්නවා, බොමින් ඉන්නවා, යමින් ඉන්නවා. I am දාලා ඊට කියන්නේ you are we are දාලා ing දාලා කියන්නේ. අන්න ඒ පාඩම. හරි. ලබන සතියේ අපි කරමු. නමුත් මේක මට පාඩම් දෙකක් විතර කරන්න වෙනවා. බලමු. හරි. අවේරේ. දැන් ඔයාලා දන්නවා මෙන්න මේ ටික පාඩම් කරා. මතකයි? ඔයාලා දැන් කිව්වා මේ ටික මතකයි? මෙන්න මේ ටික ගමු දැන්. Febre කියන්නේ උණ. Febre කියන්නේ උණ. Tosse කියන්නේ කැස්ස. Tosse කියන්නේ කැස්ස. Nausea කියන්නේ ඔක්කාර ගතිය. වමනට වගේ අයනකොට අපිට ඔක්කාර ගතියක් එනවානේ. Nausea ඔක්කාරය. Raffreddore raffred
raffreddore embrissaව හරි embrissaව influenza influenza virus වෛරස් මේ අපිට කාලෙන් කාලට වෛරස් වුණ එක එක ලෙඩ ඇතිවෙනවා මේ වෛරස් ඇති වෙනවා මෙන්න මේ වෛරස් එක කියලා ලියාගන්න හරි එතනදී උනේ වෙන්නත් පුළුවන් උන කැස් embrissaව තුනම එකට එන්න පුළුවන් හරි දැන් බලමු මෙන්න මේ ආර්ටිකල්යකුත් දාලා තියෙන මේකට නේ ආර්ටිකල්යක් දාලා තියෙනවා මෙන්න මේක දාලා ආර්ටිකල්ය දාලා මේ වැඩේ කරන්න තමයි තියෙන්නේ මේ ටික කියන්න තමයි තියෙන්නේ හරි ඔයාලා ආර්ටිකල්ය පාඩමට ගිහලා අපි ආර්ටිකල්ය කරලා තියෙන්නේ ආර්ටිකල් ඉන්ඩෙටර්මිනේටිව් සහ ඩෙටර්මිනේටිව් දෙකම කරා නම් ගිහලා බලන්න එතනදී මේ ආර්ටිකල් ඩෙටර්මිනේටිව් ගන්න මේක ද කියන එක ද කියන එක මෙන්න මේක ගන්න මේ පාඩම පොඩ්ඩක් බලන්න මේක පොඩ්ඩක් බලලා මෙන්න මේකත් එක්ක එකතු කරගෙන මෙන්න මේ වැඩේ කරගන්න පුළුවන් මොකද මේ ඊළඟට ඔළුව රිදෙනවා බඩ රිදෙනවා අත් දෙක රිදෙනවා කකුල් දෙක රිදෙනවා දනිස් රිදෙනවා ඔය මේ කියන්න මෙන්න මේවා අවශ්‍ය වෙනවා හරි එකත් බලමු හරි ඒ නිසා මේ පාඩමත් ගිහලා බලන්න කියලා ඉල්ලනවා හරි මට දැන් මේ ලෙඩේ තියෙන්නේ මෙතනින් ගන්නවා මෙයාට මට තියෙන්නේ මට මේ ලෙඩේ තියෙනවා හරි ඊයෝ මෙන්න මෙයාලව අපි දාන්න නැතුව කියන්න පුළුවන් ඕ දැම්මත් මට කියන එක දන්නවා මෙයාට අයිති වෙන්නේ මෙන්න මෙයා විතරයි මෙයාව දාලා මෙයාව දාන්න බෑ මෙයාව දාලා මේක දාන්න බෑ මෙයාට අයිති වෙන කොටස තමයි මේ දාලා තියෙන්නේ ඔළුවට ගන්න හරි ලා ෆෙබ්‍රේ ඕලා ෆෙබ්‍රේ මට උණ තියෙනවා කියන්නේ උණ කියලා කියන්නේ හරි කියනවා ඕලා ෆෙබ්‍රේ මට උණ ඕලා තෝස්සේ මට කැස්ස ඕලා නවුසය මට ඔක්කාර ගතියක් තියෙනවා හරි තියෙනවා ඔක්කාර ගතියක් තියෙනවා il raffreddore මට embrissaව l'influenza මට වෛරසය මට වෛරසය කියලා වෛරසය තියෙනවා මොකද්ද කියන එක ඒ ලෙඩේ අනුව තමයි තේරුම් ගන්න වෙන්නේ ඒ වෙලාවට හරි l'influenza මට වෛරසය තියෙනවා හරි නුඹට tu ai කැස්ස නුඹට කැස්ස තියෙනවා කොහොමද කියන්නේ ආයිලා තොස්සේ ආයිලා තොස්සේ නුඹට උණ තියෙනවා ආයිලා ෆෙබ්‍රේ ඔහුට හරි ඔහුට කැස්ස තියෙනවා ඔහුට කැස්ස කොහොමද කියන්නේ ලුයි මෙන්න මෙයාව දාන්නේ ලා තොස්සේ ලුයි ලා තොස්සේ මෙයාව මේ දෙක මේවා මාරු කරන්නේ මේවා මාරු කරත් වාක්‍ය සම්පූර්ණයෙන්ම වැරදි හරි ඒ නිසා මේක ටිකක් ඔළුවට ගන්න මේ දැන් ඉගෙන ගන්න try කරන්න උත්සාහ කරන්න ඉගෙන ගන්න එතකොට මේ ක්‍රමයට යන්න බලමු හරි වරද්දන්න එපා වරද්දන්න නැතුව මේ වැඩේ කරගන්න තියෙන්නේ ලේ ඔබට තියෙනවා ඔබට කැස්ස ලා තොස්සේ ලේ ලා තොස්සේ ඒක ප්‍රශ්නයක් විදිහට යාගේ යොමු කරනවා යාගේ ප්‍රශ්නයක් විදිහට යොමු කරන්නේ කොහොමද ඒකම තමයි ආලා තොස්සේ ටිකක් ප්‍රශ්නයක් විදිහට යොමු කරන්න විතරයි තියෙන්නේ මේකම ප්‍රශ්නයක් වෙනවා ප්‍රශ්නාර්ථය වල මෙන් දාන්න පුළුවන් එතකොට ප්‍රශ්නයක් වෙනවා මේ සෑම දෙයක්ම ප්‍රශ්නයක් විදිහට යොමු කරන්න තියෙන්නේ ප්‍රශ්නයක් කරනවා නම් ප්‍රශ්න කරද්දී ආයි දැම්ම නුඹට කැස්සද කොහොමද කියන්නේ ආයිලා තොස්සේ නුඹට කැස්ස ආයිලා තොස්සේ නුඹට කැස්ස නුඹට කැස්සද කැස්ස තියෙනවද කියලා ප්‍රශ්න කරද්දී ප්‍රශ්නාර්ථය දැම්ම මේක ටිකක් සවුන්ඩ් එක පොඩ්ඩක් වෙනස් කරා ආයිලා තොස්සේ අපිට කැස්ස තියෙනවා noi abbiamo la tosse voi avete නුඹලාට embrissaව තියෙනවා voi avete il raffreddore තියෙනවද කියලා ප්‍රශ්න කරද්දී ඒක ප්‍රශ්නයක් විදිහට යොමු කරන්න තියෙන්නේ ඔයාලට දැන් මේක තනියම මේ වැඩේ කරගන්න පුළුවන් බලන්න පාඩම් කරගන්න තියෙන තනියම මෙන්න මේක එක එක්කෙනාව අරගෙන කැමති කෙනෙක්ව ගන්න අරගෙන ඔයාලා මේක තනියම කරන්න තියෙන්නේ ඔයාව ගත්තම දැන් කෙනෙක් මාව ගන්නවද
o la febbre, o la tosse, o la nausea, o il raffreddore, o l'influenza. එතකොට මේක ටිකක් කටපාඩම් කරගත්තට පස්සේ ඔයාලට මතක ඉන්නවා. දැන් අපි බලමු. ඔළුව රිදෙනවා, කකුල රිදෙනවා, අත් දෙක රිදෙනවා කියමු. හරි? ඒකත් මේකෙන් යන්නේව කරමු. මේකෙන් යන්නේව බලමු. මේ අවේරෙන් යන්නේවයි ඒත් එක්ක තියෙනවා. ෆාර කියන කෙනාව මම උදව්වට ගන්නවා. මේ වැඩේ කරන්න ෆාර කියන කෙනාව. ඒකෙදි ෆාසා ෆානු කියන ඒ ක්‍රියාපදේ කඩලා io faccio tu fai lui lei fa noi facciamo we fate loro fanno විදිහට කියනවා ෆාර කියන ක්‍රියාපදේ. ඒතර ඒකෙදි ෆාසා ෆානු කියන එක විතරක් ගන්නවා. අරගෙන මෙයාලවත් එක්ක මෙයාව නෙමෙයි ඔළුව රිදෙනවා කකුල රිදෙනවා කියන විදිහ පොඩ්ඩක් බලමු. මේකෙදි මම බලන්න මම උත්සාහ කරනවා මේක විතරක් අරගෙන අවේරේක විතරක් දැනට ගන්නවා. දෙවෙනි පාඩමේදී ෆාරේ උදවට අරගෙන කරමු. දැන් බලන්න මේකත් අවේරේ ගන්නේ. අවේරේ මාල්දී ශරීරයේ කොතන හරි අපේ නමුත් මේ ඔයාලා ශරීරයේ කොටස් ටික පොඩ්ඩක් පාඩම් කරගන්න ඕන. මම මේවා දීලා නැහැ ඔයාලට. ශරීර කොටස් ටික පාඩම් කරගත්තාට පස්සේ ඔයාලට මේවා ටික දාගන්න පුළුවන්. මම ඒකත් පාඩමක් විදිහට කරනවා ඉදිරියේදී. හරි දැන් බලන්න. අවේරේ මාල්දී පොදුවේ ගත්තොත් අවේරේ මාල්දී. මෙන්න අවේරෙත් එක්ක මාල්දී කියන කෙනා ඉන්නවා. නමුත් අවේරේ කාටද මේ ලෙඩේ දෙන්නේ? මෙන්න මේ ඇයට. එතකොට මේ අවේරේ කඩනවා මේ විදිහට කඩලා තියෙන කෙනා කියන්න තියෙන්නේ. අර ඕ මාල්දී. tu ai මාල්දී. මෙන්න මේ විදිහට යන්නේ. මේ ක්‍රමය යන්නේ. මේක ගත්තා මෙයව දෙමු. io o මාල්දී කියලා මේක එකක් දානවා. එතකොට අපි මේ ටික දැම්මේ නැතත් මෙන්න මේක දාලා කියනකොට දන්නවා මෙයා තමයි කියන්නේ කියන්නේ. හරි බලන්න. මාල්දී මේක ඔලුවට ගන්න දැන්. අවේරෙත් එක්ක කියන්නේ ඉස්සලා මුලින් ගේ ඕ ඉල් දාලා ලා දාලා උණ කැස්ස මිරිස්සාව වෛරසය කියලා කිව්වනේ. එතකොට මෙතනදී මේක දාලා නැහැ. ආර්ටිකලයක් දාලා නැහැ. ඒ නිසා මේවත් ටිකක් කල්පනාවෙන් ආර්ටිකලයක් මෙතන නැහැ. මාල්දී දාලා ආර්ටිකලයක් නැතුව මේ ටික දාලා තියෙනවා. හරි? ඕ මාල්දී ස්තෝමකෝ කියන්නේ මාල්දී ස්තෝමකෝ. මොකද්ද මේ කතාව? බඩ රිදෙනවා. දැන් මෙතන තියෙන්නේ රිදිල්ලක් තියෙනවා මේ. මට බඩේ රිදිල්ලක් තියෙනවා. මට බඩ රිදෙනවා කියන එක තමයි. නමුත් මේ තියෙනවා කියන එක නේ අදහස් කරන්නේ. එතකොට මේක තියෙන දේවල් කියලා ඔලුවට ගන්න. මට බඩ රිදෙනවා කියලා කියනවා මං. ඔයාලා ඔලුවට ගන්න මේක තියෙනවා කියන එක. හරි? තව කතාවක් තියෙනවා. ෆාන්ඩු කියන එකෙන් තව කතාවක් තියෙනවා. ඒකත් මං කරනවා. හරි? ඕ මාල්දී මෙන්න මේ ටික කියව කරා. ස්තෝමකෝ බඩ. ස්තෝමකෝ කියන්නේ බඩට. නමුත් ගොඩක් දුරට මේකේ ස්තෝමකෝ කියලා ඔයාලා ලියලා බැලුවොත් ඔයාලට බඩ ඇතුලේ තියෙන කොටසුත් පෙන්වුම් කරනවා ස්තෝමකෝ. හරි? ස්තෝමකෝ කියන්නේ උඩ කොටස කියලා කියන්නේ. මේ මෙතන තියෙන පාංචා කියලා. පාංචා කියන්නේ සම්පූර්ණම ගත්තොත් බඩ. මේ දෙකම අපි බඩ කියන තැනක අදහසම අපිට කියන්න තියෙන්නේ. හරි බලමු. ඕ මාල්දී ස්තෝමකෝ. මගේ බඩ රිදෙනවා. මට බඩ රිදිලා තියෙනවා. ඕ මාල්දී ස්තෝමකෝ. බඩ රිදෙනවා. බඩ. තෙස්තා. ඔළුව. තෙස්තා. ඔළුව. ස්කේනා කියන්නේ කොන්ද. ස්කේනා කියන්නේ කොන්ද. ගෝල. උගුර. දෙන්ති. දත්. මෙතන එක දතක් නෙමෙයි දත් කියන එක. දෙන්තේ එකක් වෙනවා. දෙන්ති බහුව වෙලා තියෙන්නේ. දෙන්ති දත්. මගේ දත් රිදෙනවා. අපි ඒක තමයි දැන් කරන්නේ. පාංචා බඩ. හරි? මාල්දී
පාංච බඩ රිදෙනවා. හරි. කාටද රිදෙන්නේ? දැන් තම කියන්න යන්නේ වැඩි. කවුද කරන්නේ කාටද රිදෙන්නේ කියන්නේ. හරි. මාවම ගන්නවා. ඕ මාල්දී මේ ඔක්කොම දාගෙන යනවා. ඔයාලට තියෙන්නේ මෙයාලව දාගෙන වැඩේ කරගන්න තියෙන්නේ. ඕ මාල්දී ස්තෝමකෝ මගේ බඩ රිදෙනවා. බඩ රිදෙලක් තියෙනවා මට. ඕ මාල්දී තෙස්තා මගේ ඔළුව රිදෙලක් තියෙනවා. ඕ මාල්දී ස්කේනා මගේ කොන්ද රිදෙලක් තියෙනවා. ඕ මාල්දී ගෝලා මගේ උගුර රිදෙලක් තියෙනවා. ඕ මාල්දී දෙන්ති මගේ දත් රිදෙනවා. දත් රිදෙලක් නෙමෙයි දත් රිදෙනවා. ඕ මාල්දී පාංචා මගේ බඩ රිදෙනවා. නමුත් මෙතනදී ස්තෝමක දැන් ආයවන් මාල්දී ස්තෝමක මගේ බඩ රිදෙනවා. මාල්දී තෙස්තා ඕ මාල්දී තෙස්තා මගේ ඔළුව රිදෙනවා. ඕ මාල්දී ස්කේනා මගේ උගුර කොන්ද රිදෙනවා. ඕ මාල්දී ගෝලා මගේ උගුර රිදෙනවා. ඕ මාල්දී දෙන්ති මගේ දත් රිදෙනවා. ඕ මාල්දී පාංචා මගේ බඩ රිදෙනවා. දැක්කද? මේ ටික දැම්මා බලන්න මල්දී මල් මාලේ මොකේද? මෙන්න මේවල රිදෙන්නේ මාලේ. මල් මාලේදී ස්තෝමකෝ තෙස්තා ස්කේනා ගෝලා දෙන්ති පාංචා. හරි. එතකොට නුඹට තියෙනවා මේ ලෙඩේ. තු ආයි මාල්දී ස්තෝමකෝ. අර කලින් කිව්වා වගේ බලන්න මතක තියාගන්න. ඔයාලට ප්‍රශ්න කරද්දී ප්‍රශ්නාර්ථය දාලා ප්‍රශ්නයක් විදිහට යොමු කරන්න තමයි තියෙන්නේ. ආයි මාල්දී පාංචා. ආයි මාල්දී පාංචා. ආයි මාල්දී පාංචා. ඉස්සෙල්ලා කිව්වේ ආයි මතකනේ? ආයි ෆෙබ්‍රේ ආයි ෆෙබ්‍රේ ගෑවි. රෆ්‍රෙදෝරේ ඒක වෙනම කතාවක්. මේක වෙනම කතාවක්. මේ කොටස් දැන් කියන්නේ අර කොටස් නෙමෙයි. හරි? ඕ මාල්දී ස්තෝමකෝ මගේ බඩ රිදෙනවා. ඕ මාල්දී ස්කේනා මගේ කොන්ද රිදෙනවා. ඕ මාල්දී පාංචා ඒත් බඩ රිදෙනවා. ඕ මාල්දී දෙන්ති මගේ දත් රිදෙනවා. ඕ මාල්දී දාලා වෙන කතාවත් ගොඩක් දේවල් අපිට කියන්න පුළුවන්. මේකේ බව් කරනකොට ඒක වචන තව තියෙනවා මේ අත් දෙකම රිදෙනවා. කකුල් දෙකම රිදෙනවා. හරි ඒවත් කරමු අපි. හරි. ලෝරෝ ආන්නෝ ඔවුන්ට ඒ ළමයිගේ උගුර රිදෙනවා. ඒ ළමයිගේ අපි පෙන්නන අපි ඊ බම්බීනි ඊ රගස්සි කියලා මොකද වෙන්නේ? ලෝරෝ කියන ගොඩට වැටෙන්නේ. ඊ බම්බීනි ආන්නෝ මාල්දී ගෝලා ඔවුන්ගේ උගුර රිදෙනවා. ඔවුන්ගේ උගුර රිදෙනවා. හරි. එතකොට ලෝර කියන කෙනාව තමයි මෙතනට දෙන්නෙකුට වැඩි පිරිසක් දාගන්න පුළුවන්. කාවරි කමනේ ළමයි දාන්න පුළුවන්. කැමති කෙනෙක්ව දාගන්න පුළුවන්. මෙතන එක්කෙනෙක්. කවුරු හරි දැන් ඔයා කියන අපි මේ වගේ උදාහරණයක් විදිහට කාගේ නමක් කියලා කියනවා. එයාට එන්න විදියක් නැහැ. එයාගේ බඩ රිදිලක් තියෙනවා. එයාට බඩ රිදෙනවා. බඩ රිදෙන නිසා එයාට එන්න විදියක් නැහැ. කවුද? තුන්වෙනි පාර්ශ්වයේ ඉන්නේ. ඒ ඉන්න කෙනා ඉන්නේ තුන්වෙනි පාර්ශ්වයේ මෙතන. ලුයි නැත්තම් ලේ. එයාගේ නම කියලා මෙන්න මෙයාව දාන්න. හොඳට මතක් තියාගන්න. මාල්දී තෙස්තා මාල්දී පාංචා මාල්දී ස්තෝමකෝ මාල්දී ගෝලා මාල්දී දෙන්ති කැමති එකක් දාලා එයාට එන්න බැරි හේතුව කියන්න තමයි තියෙන්නේ. හරි. දැන් තේරෙනවද? මම හිතනවා මේක තේරෙන්නේ නැති කියලා. අපි ආයෙ කරමු. එක්කෙනෙක්ව දාමු කාවරේ. තව කෙනෙක්ව. අබ්බියාම අපිට මේ ලෙඩේ දිනවා කිව්වම මේ ඔක්කොම ලෙඩේ. ඒකත් බලමු. නොයි අබ්බියාම මාල්දී ස්තෝමකෝ අපිට බඩ රිදෙනවා. නොයි අබ්බියාම මාල්දී තෙස්තා අපේ එතකොට අපේ ඔළුව රිදෙනවා. අබ්බියාම මාල්දී ස්කේනා අපේ කොන්ද රිදෙනවා. අබ්බියාම මාල්දී ගෝලා අපේ උගුර රිදෙනවා. අබ්බියාම මාල්දී දෙන්ති දත් රිදෙනවා. අපේ දත් රිදෙනවා. අබ්බියාම මාල්දී පාංචා ඒත් බඩ රිදෙනවා කියලා අපිට ගන්න පුළුවන්. මේ දෙකම බඩ කියන අදහස තමයි ගන්න. හරි. හොඳයි.
මම හිතනවා ඔයාලා මේකෙන් මොනවාරි ඉගෙන ගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉගෙන ගනී කියලාත් විශ්වාස කරනවා. පොඩ්ඩක් පාඩම් කරන්න. දෙතුන් පාරක් බලන්න. බලලා තේරුම් ගන්න මේක තනියම කරන්න පුළුවන් ඔයාලට. තනියම මේක පාඩම් කරගන්න. මට තියෙන කියලා හිතන්න. මට වෙන ගාවත් ගන්න එපා. ඔයාලට තියෙන කියලා ඔයා පාඩම් කරගන්න. O mal di stomaco, o mal di testa, o mal di schiena, o mal di gola, o mal di denti, o mal di pancia. අරක ඕ රෆ්‍රෙද්දෝර එතකොට මේවා නෑ. mal di නෙමෙයි. හා? ආර්ටිකලේ දාලා කියන්න තියෙන්නේ ඒ ටික. ඒ ටිකයි මෙන්න මේ ටිකයි දැනට පාඩම් කරගන්න අපි ෆාසා ෆානෝ. එකකට ෆා කියනවා. මේ දෙකම දාලා කියද්දි ෆානෝ කියනවා. එතකොට මි ෆා මාල මි ෆානෝ මාල මි ෆා මාල මි ෆානෝ මාල. එකක් නම් මි ෆා දෙකම දානවා මි ෆානෝ. එකක් නම් මි ෆා දෙකම දානවා මි ෆානෝ. ඒක දාලා අපි ඊළඟ සතිය අම්බෙමු. හරි එහෙනම් නැවත අලුත් පාඩමකින් ලෙඩ රෝගම ගැන කියමු. ලෙඩ කියන්නේ අපේ ශරීරයේ කොටස් අරගෙන ලෙඩ ගැන කතා කරමු. හරි එහෙනම්